හොඳින් ඉන්නවා ඉතින් අලුතෙන් තමයි YouTube වලට ආවේ ඉතින් පොඩ්ඩක් subscribe කරලා ආරක් එහෙම ගන්නවා ඉතින් අලුතෙන් නෑ ඉතින් පොඩ්ඩක් support එකක් දීලා ඉතින් අලුතෙන්නේ අවුනේ බං අපිත් ඉතින් පොඩ්ඩක් ඉතින් අපි තාසයින් YouTube වල පොඩ්ඩක් එන්න හරිද දැන් අද ඉතින් ඔයගොල්ලෝ thumbnail එකේ දැක්ක විදිහට අද අපි කරන්න යනවා නම් headshot trick එකක් ගැන හරිද ඉතින් බලන්න headshot ගහන්න බැරි නම් ඉතින් බැරි හේතු ගොඩක් තියෙනවා ඉතින් බැරි හේතු ගොඩක් තියෙනවා කියන්නේ මුලින්ම ඔයගොල්ලන්ගේ sensitive වලට ටිකක් sensitive තමයි හදාගන්න ඕන වැඩියෙන්ම sensitive තමයි ඕන වෙන්නේ sensitive නැත්තම් ඉතින් ගහන්න බෑ ඉතින් sensitive උඹලා 200 දාන් ඉන්නවනම් අප වැඩක්ම නෑ පොඩ්ඩක් ඉන්නවා කන්ටි ගන්න හරිද දැන් headshot එක ගහනවා නම් බං ටිකක් drag කරන්න කලින් හරිද දැන් ඔයාලට පේනවනේ අපි දැන් මම ඉන්නේ වම් පැත්තේ මේ red dot එක තියෙන්නේ දකුණු පැත්තේ හරිද දැන් මෙහෙම drag කරනකොට අපි movement පාරක්ම දානනම් දැන් movement එක කොහොම දාලා ගහන්න යනවා එහෙම drag කරනකොට වම් අදින්නේ හරිද මගේ headshot එක අදින්නේ මොකද මේ අලුත් වුණේ ඉන්න sensitive ගන්න හරිද කියලා ඉන්න ගහන හැටි ගහන්න කලින් මුලින්ම තියෙන්න ඕනේ මචං මේ sensitive එක හරිද sensitive එක මම පේනවනේ ඉතින් මේක දාලා තමයි ඔය හදාගත්තේ ඉතින් ඔයගොල්ලෝගේ ෆෝන් වල sensitive ඕනේ නම් මගේ කෙලින්ම WhatsApp channel එක තියෙනවා මම මේකේ link එක description එකේ දාලා දෙන්න YouTube channel එකේ ඉතින් ඔයාලා ගිහිල්ලා බලන්න මම ඔයගොල්ලෝ ඊට පස්සේ මට personal message එකක් දාලා ඉල්ලන්න මේ sensitive ටික නැත්තම් ඔයගොල්ලන්ට පුළුවන් මගේ TikTok account එකේ notification කියලා තියෙනවා ඒකට ගිහිල්ලා මට normal inbox message එකක් දාන්න මේ sensitive දෙන්න කියලා ෆෝන් එකේ වර්ගෙත් එක්ක දාලා හරිද ඒ ෆෝන් මගේ ෆෝන් එකේ RAM එක නම් 9GB හරිද ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ RAM එකට අදාළව මම මේක හදලා දෙන්නම් හරිද ඊට පස්සේ ඔයගොල්ලෝ බලන්න ඕන මේ මමත් තාම දුකුණාම custom hub එකේ මේ තියරි එකක් තියෙනවා හරිද දැන් මම බෝල් ගහන්නේ දකුණු අතින්නේ ගන් ගොඩක් ප්‍රෝල බෝල් ගහන්නේ වම් අතින් ඉතින් ඔයගොල්ලෝ පුරුදු අතින් තමයි ගහන්න ඕනේ දැන් මට මේ දෙක ගහලා හොඳට පුරුදුයි ඒකින්ද තමයි මම දකුණු පැත්තෙන් ගහන්නේ ඔයාලට හොඳට බෝල් එක එකපාර වදින්න පුළුවන් විදියට මේ තියා ගන්න ඕනේ ගෝල් එක එහෙම ඩ්‍රැග් වෙන තැන හරිද එතන මේ මෙන්න මේ ෆයර් බටන් එක ඔයගොල්ලෝ එච්චර වැඩි කරන්න එපා 50ට අඩුවෙන් තියා ගන්න ඕනේ 50ට අඩුවෙන් තියා ගන්නකොට තමයි පොඩ්ඩක් ඩ්‍රැග් කරන්න ඕනේ ඒකට මේ මෙන්න මේ අපි දුවන රවුමේ මෙන්න මේක ඒක ඔයගොල්ලෝ චූටි කරලා තියා ගන්න ඕනේ එතකොට තමයි මූවමන්ට් දාන්න ලේසි චූටි කරලා තියා ගන්න හරිද ඊට පස්සේ මේ මෙතන ගිහිල්ලා ඔයගොල්ලෝ යට තියෙනව නේද මෙන්න මෙතන මේ run mode එක ගන් අර movement දාන PC movement එක දාන්න ඔයගොල්ලෝ කියලා දීලා ඇති සමහර YouTube වල කියලා දීලා ඇති ඉතින් මෙහෙම බාගෙන ඉඳලා setting වලට එකපාරම යනවා හරිද බාගෙනම ඉන්න ඕන හරිද ඊට පස්සේ ගිහිල්ලා drag දාලා miss දාන්න ඊට පස්සේ අයින් වෙන්න හරිද ඊට පස්සේ බලන්න පොඩ්ඩක් movement එක දාන්න පුළුවන් පොඩ්ඩක් හරිද PC movement එක දාන්න පුළුවන් ෆෝන් එකේ හරිද දැන් මේ ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක මෙතන මේ ගිහිල්ලා ට්‍රේනින් ග්‍රවුන්ඩ් එක අරගෙන ගිහිල්ලා ගහන්න යන්න එපා. උඹලට ගහන්න බෑ. උන් ඔක්කොම මිරිගනේ උන් ඉන්නේ. හරිද? කස්ටම් ගහලා පුරුදු වෙනවා පුරුදු වෙලා. හරිද? මටත් ඔය සැරෙන් සැරේට වදින්නේ. හරිද? ඒ කෙනාගේ ඔය මොහොම වැදුනා කියලා මං කස්ටම් වලට ගියාට වදින්නේ නෑ. හරිද? කස්ටම් වලට ගියාම නිකන් පල්ලු වගේ අරුන් ගහනවා. සමහර ගෑට හැබැයි බන්න පන්නවල නම් ගහන්න පුළුවන් බන්න මගේ හරි අන්න සූ ඒවා ගහන්න නෑ ඊතරම් දැන් උගල් ගහනකොට උණ්ඩේ ගහනවත් එක්කම උණ්ඩේ මෙහෙම මාරු ගන්න හරි පොඩ්ඩයි මේ ගන්නේ මෙහෙම මාරු ගන්නවා හරි හිතන් එතකොට දැන් උඹ ගන්න එක මාරු කරනකොට දැන් ලිප් එකේ ඉඳගෙන ඩෙසර්ට් එක මාරු කරනවා මෙන්න බලන්න
දැන් ඩෙසර්ට් එකට මාරුනේ ඔන්න දෙකෙන් ගහනවා වදින්නේ නැහැ ඒක මම වදින වීඩියෝ එකක් ගේන්න ආයේ මට මගේ සෙන්සිටිව් හදලා නැහැ මේ අලුත් ෆෝන් එකේ මම සෙන්සිටිව් හදාගන්න ඕන බලලා අප්පුව ආවට වගේ තමයි ඉන්නේ නේද ඉතින් දැන් උගලන්ට දැන් රහසක් කියන්නම් කියලා නෑ තම්මේල එක තිබිහෙරුම ඒක රහගන්න කියන්න රහස තියෙනවා ඒ කියන්න ඔය කෙලින්ම එන්නවා මම ටික්ටොක් එකේ ඊට බලන්න සාහු දාලා තියෙන ගානට මොකද මම මගේ යාළුවෝ බලනවා මම බලලා මගේ මටම ගහයිවා ඉන්න මම මගේ ටික්ටොක් account එකට එන්න මම දැන් ටික්ටොක් account එකට යනවා මුන්ට වෙන්නන්නේ නෑ බං මම මුන් බ්ලොක් කරලා තියෙනවා හරි මම බලලා ගිහලා බලලා ඒක හරිද දැන් මම ඔබෙන් බෑක් කර ගන්නවා එහෙනම් මූමන් දාන්න යනවා මොනවද තැන්වල මූමන් දානකොට දෙම්බල් මෙහෙම දැන් ගහම කැරකි ඉන්නවා හරි ගන්න කරගෙන කැරකි ඉන්නවා හරි එකපාරට පැත්තෙන් නෙවෙයි දෙකක් දෙනවා වැඩක් නෑ බං එහෙම මේ ඔය චූම්පාකාරයේ කෑ ගහනවා නේ ඇස්සේ වීඩියෝ එක රෙකෝඩ් කරනකොට බලහන් ඉතින් තමයි වෙන්නේ එහෙම වීඩියෝ එක රෙකෝඩ් කරනවා හරි